Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයාලට ගෙන බලාපොරොත්තු වෙන්නේ තවත් කටුනායක vlog එකක්. ඉතින් ඔයාලා දන්නවා මගේ channel එක බලනගෙන එන්න මට ලගී දැන් ප්ලේන් බලන පුදුම පිස්සුවක් තියෙන්නේ. ඉතින් ඒ පිස්සුවේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න ආයෙත් පාරක් මම කටුනායක ගිහිල්ලා ගින් ප්ලේන් බැලුවා. ඉතින් ඔක්කොම කලින් අපි කටුනායක view point එක ළඟට යන්න ඕනේ. ඉතින් අපි ඉක්පන්ට එන view point එක ළඟට යමු. ඉතින් guys මතක ඇතුව වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න. ඔන්න ඉතින් guys මෙතනට තමයි කියන්නේ view point එක කියලා. ඉතින් මෙතන land කරන friend ළඟින් බලන්න පුළුවන්. ඉතින් guys මුලින් බලා ගන්න පුළුවන් උනේ ශ්‍රී ලංකන් එයාර්ලයින් වලට අයත් Airbus A321 කියන මොඩල් එකේ aircraft එකක්. ඉතින් guys අපිට ඊළඟට බලා ගන්න පුළුවන් උනේ සිනමන් එයාර්ලයින් එකට අයත් ප්‍රොපෙලර් ප්ලේන් එකක්. ඉතින් මේකට සී ප්ලේන් කියලා කියනවා කට්ටිය. ඉතින් guys අපිට ඊළඟට බලා ගන්න පුළුවන් ටිකක් ලොකු එයාර්ක්‍රාෆ්ට් එකක් කරන ශ්‍රී ලංකන් එයාර්ලයින් එකකට Airbus A330ක්. ඔන්න ඉතින් දැන් එන්නේ එයා ඉන්දියාවකට අයත් Airbus A320 කියන මොඩල් එකේ aircraft එකක්. ඉතින් මේක අයත් වෙන්නේ එයා ඉන්දියා කියන එයාර්ලයින් එකට. ඔන්න ඉතින් guys ඊළඟට දෙන්න අපි ශ්‍රී ලංකාවේ එයාර්ලයින් එකක් කරන Fix Air. ඉතින් මේකේ aircraft එකේ මොඩල් එක වන්නේ Airbus A320 කියන මොඩල් එකේ. ඉතින් guys දැන් මේ කටුනායකට එන්න හදන්නේ ටිකක් නෙමෙයි හොඳටම ලොකු එයාර්ක්‍රාෆ්ට් එකක්. ඉතින් මේකේ නම ඇවිල්ලා Boeing 747. ඉතින් Queen of the Sky කියලාත් මේකට අන්වර්ථ නාමයක් තියෙනවා. ඉතින් මේකේ එයාර්ලයින් එක වෙන්නේ Network Airline කියලා තමයි මේකේ කියන්නේ. පස්සේ guys අපිට බලා ගන්න උනේ නමක් ගමක් නම් දන්නේ පොඩි ප්‍රොපෙලර් ප්ලේන් එකක්. ඉතින් මම හිතන්නේ මේක අපේ ශ්‍රී ලංකන් එයාර් ෆෝස් එකේ වෙන්න ඕනේ. ඒක ඉතින් guys අපිට ආයෙත් පාරක් ශ්‍රී ලංකන් එයාර්ලයින් වල Airbus A330ක් බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් guys ඊළඟට එන්නේ අපේ ශ්‍රී ලංකන් එයාර්ලයින් වලට අයත් Airbus A320 කියන මොඩල් එකේ aircraft එකක්.
guys මේ view point එකට આવත් ඉතින් ගොඩම බලා ගන්න පුළුවන් අපේ ශ්‍රී ලංකන් එයාලයින් එකේ aircraft තමයි. ඉතින් ඔන්න ආයෙත් පාරක් ශ්‍රී ලංකන් එයාලයින් Airbus A320ක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඉතින් guys අපිට ඊළඟට බලා ගන්න පුළුවන් වෙන්නේ Boeing 737 කියන මොඩල් එකේ එයාක්‍රාෆ්ට් එකක්. ඉතින් මේකේ එයාලයින් එක වෙන්නේ Fly Dubai. ඔන්න ඉතින් guys අපිට වීඩියෝ එක අවසානයේ බලා ගන්න පුළුවන් මේ ටිකක් ලොකු aircraft එකක් කරන Boeing 787-9 Dreamliner කියන මොඩල් එකේ aircraft එකක්. ඉතින් මේකේ airline එක කියලා කටාර Airways. ඔන්න ඉතින් guys මගේ වීඩියෝ එක අවසානට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙනකන් වීඩියෝ එක බලපු ඔයාට ගොඩක් ස්තුතියි. ඉතින් තාම මගේ channel එක subscribe කරලා නෙමෙයි නම් වීඩියෝ බලන්න අනිවාර්යෙන් subscribe කරන්න. මගේ 170ක් කියලා තිබ්බ subscribers වලට subscribe කරන ඔයාට ගොඩක් ස්තුතියි. ඒ වගේම වීඩියෝ හොඳ නම් වීඩියෝ එක like එකකුත් දාගෙන යන්න. ඉතින් මෙයාගේ තවත් vlog එකකින් check වෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ජයෙන් ජය වේවා. bye.